ඔන්යාලුවනේ අපේ අද වීඩියෝ එක තමයි ප්ලාස්මා පටලය. මේ වීඩියෝ එකෙන් ප්ලාස්මා පටලයේ ව්‍යුහය ගැන ඔයාලට ඉතාම පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසානය වෙනකම් බලන්න. ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට දැනගන්න පුළුවන්. මේ කරුණු ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ යාළුවන්ටත් ගොඩක් වැදගත් වෙන නිසා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතරේ share කරලා channel එක ගැනත් ඒ අයට කියලා දෙන්න. Plasma membrane, structure and function. අද අපි කතා කරන්න යන්නේ ඕනෑම ජීවී සෛලයක ඊටාම වැදගත් සීමාව වන ප්ලාස්මා පටලය ගැනයි. සෛලයක පිටතම ආවරණය මැදියද ක්‍රියා කරන්නේ මේ පටලයයි. සෛලයේ ඇතුලේ තියෙන සෛලප්ලාස්මය සහ අනිකුත් කොටස් බාහිර පරිසරයෙන් වෙන් කරලා තබා ගන්න මේකෙන්. ඒ විතරක් නෙවෙයි සෛලය ආරක්ෂා කරන ප්‍රධානම භෞතික බාධකය වෙන්නේ ප්ලාස්මා පටලයමයි. දැන් අපි බලමු මේ පටලය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. 1972 අවුරුද්දේ සිංගල් සහ නිකල්සන් කියන විද්‍යාඥයෝ දෙන්න ප්ලාස්මා පටලයේ ව්‍යුහය පැහැදිලි කරන්න අපූර්ව ආකෘතියක් ඉදිරිපත් කළා. ඒකට කියන්නේ තරල විචිත්‍ර ආකෘතිය කියලා. මේ ආකෘතියට අනුව ප්ලාස්මා පටලය කියන්නේ ඊටාම නම්‍යශීලී ද්‍රවමය ස්වභාවයක් ගන්න ලිපිඩ සහ ප්‍රෝටීන එකිනෙකට මිශ්‍ර වුණු ගතික ව්‍යුහයක්. ප්ලාස්මා පටලයේ ප්‍රධානම පදනම තමයි පොස්ෆොලිපිඩ ද්විස්තරය. මේ පොස්ෆොලිපිඩ අණුවලට විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේවා උභයගුණී ස්වභාවයක් ගැනීම. ඒ කියන්නේ මේ සෑම අණුවකම ජලයට ලැබි ජලකාමී හිසක් සහ ජලයට අකමැති ජල බිහිතික වල්ගා දෙකක් තියෙනවා. සෛලයෙන් පිටතත් ඇතුළතත් ජලය තියෙන නිසා මේ ජලකාමී හිස් බාහිරටත් ජල බිහිතික වල්ගා පටලයේ ඇතුළතට මුහුණ දීලා තියෙනවා. මේ විශේෂ සැකස්ම නිසා තමයි ප්ලාස්මා පටලයට වර්ණීය පාරගම්‍ය පටලයක් විදිහට ක්‍රියා කරන්න පුරුවන් වෙලා තියෙන්නේ. ප්ලාස්මා පටලයේ ලිපිඩ අතරේ ප්‍රෝටීන වර්ග දෙකක් දකින්න පුළුවන්. ඒ තමයි අනුකලිත ප්‍රෝටීන සහ පර්යන්ත ප්‍රෝටීන. මේ අතරින් සමහර අනුකලිත ප්‍රෝටීන පටලය හරහාම විහිදිලා තියෙනවා. ඒව සෛලයට අවශ්‍ය අයන සහ සමහර අණු ඇතුළට ගන්න නාල හෝ වාහක විදියට තමයි වැඩ කරන්නේ. ඒ වගේම සමහර ප්‍රෝටීන සහ ලිපිඩ වලට කාබෝහයිඩ්‍රේට් දාම සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඒවට ග්ලයිකෝප්‍රෝටීන සහ ග්ලයිකෝලිපිඩ කියලා කියනවා. මේවා සෛල එකිනෙක හඳුනා ගැනීමට සහ සෛල අතර sannivedanayට ගොඩක් වැදගත් වෙනවා. සත්ව සෛල ගත්තොත් මේ ලිපිඩ ස්තරයේ මැද කොලෙස්ටරෝල් අණුත් තියෙනවා. මේ කොලෙස්ටරෝල් වලින් කරන්නේ ප්ලාස්මා පටලයට අවශ්‍ය ශක්තිමත් බව සහ ස්ථාවරත්වය ලබා දෙන එකයි. ප්ලාස්මා පටලයේ තියෙන තවත් වැදගත් ලක්ෂණයක් තමයි වර්ණීය පාරගම්‍යතාව. ඒ කියන්නේ සෛලය ඇතුළට යන එන ද්‍රව්‍ය පාලනය කරමින් සෛලයට අත්‍යවශ්‍ය අණු වලට පමණක් ඇතුළු වීමට ඉඩ සලසා දීමයි. තවත් සමහර පටල ප්‍රෝටීන ප්‍රතිග්‍රාහක විදියටත් ක්‍රියා කරනවා. හෝමෝන, ස්නායු සම්ප්‍රේෂක සහ ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන වැනි වැදගත් ජීව විද්‍යාත්මක අණු සමග මේවා ප්‍රතික්‍රියා කරනවා. මේ හරහා සෛල අතර පණිවිඩ හුවමාරු කරගන්න සහ සෛලීය සංඥා හඳුනා ගන්න ප්ලාස්මා පටලේ විශාල මෙහෙවරක් කරනවා. අවසාන වශයෙන් කියනවා නම් සමහර පටල ප්‍රෝටීන සෛල සැකිල්ලට සම්බන්ධ වෙලා සෛලේ හැඩය පවත්වා ගන්න උදව් වෙනවා. තවත් සමහර ප්‍රෝටීන එන්සයිම විදියට ක්‍රියා කරනවා. උදාහරණයක් විදියට අපේ ආහාර මාර්ගයේ තියෙන සමහර සෛලවල මතු පිට ආහාර ජීර්ණයට උදව් වන බුරුසුදාර එන්සයිම දකින්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පැහැදිලි නේද? ප්ලාස්මා පටලය කියන්නේ සෛලයක ව්‍යුහය, කෘත්‍යය සහ සෛලයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය බව. බයොලොජි හරි ලේසියෙන් වෙන්න ඇනිමේෂන් එකම. Subscribe to Nilu Biomechanisms.